අයිබෝන් ආදරණීය දුවේ පුතේ අද අපි කතා කරන්නේ උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුව පාඩම. එසේනම් ආදරණීය දුවේ පුතේ උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුව යන පාඩමට පාදක වෙන්නේ සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලිය කියන ධර්මසේන හිමියන් විසින් රචනා කරපු සද්ධර්ම රත්නාවලිය කියන පොතේ එන එක කතාවක් තමයි පුතේ උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුව කියන්නේ. එතකොට මේ සද්ධර්ම රත්නාවලිය ලියවින්නේ පුතේ දඹදෙණි යුගයේ. මේ දඹදෙණි යුගයේ සද්ධර්ම රත්නාවලිය රචනා වෙනකොට රජ කරපු රජුරුව තමයි දෙවන පරාක්‍රම බාහු රජු. එතකොට මේ දෙවන පරාක්‍රම බාහු රජතුමාගේ අනුග්‍රහය යටතේ තමයි ධර්මසේන හිමියන් විසින් මේ උතුම් වූ සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථය රචනා කරන්නේ. එතකොට මේ සද්ධර්ම රත්නාවලිය කියන පොතට නම වෙන්න තියෙන්නේ කොහොමද? right. ඒ පොතේ හැදිලා තියෙන්නේ සද්ධර්ම ධන රත්න ධන ආවලිය. right. සද්ධර්ම රත්න ධන ආවලිය. සද්ධර්මය කියන්නේ උතුම් වූ ධර්මය. රත්න කියන්නේ මණික්. ආවලිය කියන්නේ මාලය. එතකොට සද්ධර්ම රත්නාවලිය කියන්නේ උතුම් වූ සද්ධර්මය අමුණපු මණික් මාලය කියන අදහස. එතකොට සද්ධර්ම රත්නාවලියට ඔච්චර වටිනාකමක් දීලා තියෙන්නේ ඇයි? එතකොට මණික් වගේ වටින පොතක් පුතේ. සද්ධර්මය කියන්නේ මණික් වලට සමාන කරන්න බෑ. ඒ වුණාට උසස් පොතක් කියලා මේක සලකන්න අපේ ධර්මසේන හිමියන් මේ පොතේ නම දැම්මා සද්ධර්ම රත්නාවලිය. එහෙනම් සද්ධර්මයේ නැමැති මණික් අමුණපු මාලය කියන අර්ථය තමයි මේකේ එන්නේ. එතකොට මේ සද්ධර්ම රත්නාවලියේ එන එක කතා වස්තුවක් තමයි පුතේ උග්ගසේන නම් සිටු පුත්‍රයාගේ වස්තුව. එතකොට මම අද උග්ගසේන නම් සිටු පුත්‍රයාගේ වස්තුව ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. right. මෙන්න මේ සිදුවීම සිද්ධ වෙන්නේ ඉන්දියාවේ. අතීතේ නම් ಭಾರತයේ. right. අතීතේ ಭಾರತයේ. එතකොට ඉන්දියාවේ තිබ්බ පුතේ 16 මහා ජනපද කියලා ජනපද 16ක්. එතකොට මේ 16 මහා ජනපද වලින් එක ජනපදයක් තමයි මගධය. නැත්නම් මගධ රාජ්‍ය. මේ මගධ රාජ්‍යයේ තිබ්බ පුතා අගනුවරක්. මොකද තිබ්බේ? අගනුවරක්. ඒකේ නම තමයි නැත්නම් මගධේ අගනගරේ තමයි රජගහ නුවර. මොකද්ද? රජගහ නුවර. මෙන්න මේ මගධේ අගනුවර තමයි මෙන්න මේ උග්ගසේන නම් සිටු පුත්තුගේ කතාවට පසුබිම් කතාව නිර්මාණය වෙන්නේ. right. අපි එහෙනම් මේ කතාවට ගොස් බලමු. right. මම කිව්වා රජුරුව ගොඩක් ඉඳියා. ඒ මගධේ රාජ්‍ය පාලනය කරපු රජුරුව ගොඩක් ඉඳියා. නේද? බිම්බිසාර රජුරුව, අජාසත් රජුරුව නේද? මේ මගධේ රජකම් කරපු රජුරුව. පුතා ඉන්දියාව කියන්නේ ප්‍රධාන කුල ભેදයේ තියෙන රටක්. ඉන්දියාවේ අතීතයේ ප්‍රධාන කුල හතරක් තිබ්බා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය සහ ශූද්‍ර කියලා. එතකොට ඉන්දියාවේ එහෙම කුල ක්‍රමයක් ක්‍රියාත්මක කරලා ලංකාවේ ගත්තාම ලංකාවෙත් ඔය
නුවර ප්‍රදේශයේම ගොඩාක් කුල ප්‍රශ්නේ තියෙනවා. ඒතර ඒ පැත්තෙන් විවාහයක් කරගන්නවා නම් අනිවාර්යයෙන් මොකද්ද බලන්නේ? කුලය බලනවා. එතකොට ඉන්දියාවේ හිටියා පුතේ නටක විද්වත් කුලය කියලා. නටක විදත්. මොකද නම? නටක විදත් කියලා කුලයක් තිබ්බා. මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලෝ නටන කට්ටිය. නටලා රංගනයේදලා ඔය සර්කස් වගේ දේවල් පෙන්නලා තමයි මිනිස්සුන්ව සතුටු කරලා මුදල් හම්බ කරගන්නේ. එතකොට මේගොල්ලෝ මාස 6කට සැරයක්. මාස කීයක්ද? 6කට සැරයක් රජගහ නුවරට ඇවිල්ලා රජුරවන්ට මෙන්න මේ දස්කම් පෙන්නලා මේගොල්ලෝගේ විස්කම් පෙන්නලා මේගොල්ලෝ අවුරුද්දට මාස 6කට සැරයක් මේගොල්ලෝ මෙන්න මේ වගේ වැඩසටහනක් පවත්වනවා. එතකොට මේක බලන්න කවුද එන්නේ? රජුරුවොත් එනවා. එතකොට රජුරුවෝ මෙන්න මේක බලලා සතුටු වෙලා මේගොල්ලොන්ට මොකද කරන්නේ? රන්කාසි ඒ වගේම තමයි රජුරුව විතරක් නෙවෙයි. දැන් උග නටන බලන්න මිනිසුත් වෙනවානේ. ඔය මිනිස්සු එහෙම මේගොල්ලොන්ට මුදල් එහෙම දෙනවා. රජුරුවොත් නේද රංකාසි මලු එහෙම විසික් කරනවා මේගොල්ලොන්ගේ නර්තනයේ හැකියාවන් දැන් මේ නර්තනයත් එක්ක නැත්තම් මේගොල්ලොන්ගේ මේ රංගනයත් එක්ක ලැබෙනවා. එතකොට උග්ගසේන කියලා සිටු පුත්‍රයෙක් ඉඳියා. මේක නම මොකද්ද? උග්ගසේන. ඔන්න උග්ගසේන දවසක් දා තමන්ගේ යාළුවෙක් එක්ක යනවා මෙන්න මේ නටක විද්වත්තු එකෙක් දෙන්නෙක් නෙමෙයි පුතේ 500ක් ඇවිල්ලා තමයි මේ රංගනේ දෙන්නේ. මේ 500 රංගනේ දෙන මේ අවස්ථාවක් නරඹන්න යනවා. යාළුවෙක් එක්ක තමයි යන්නේ. කොච්චර සෙනග ඉන්නවද කියනවනම් මේගොල්ලෝගේ මේ වැඩසටහන නරඹන්න මැසි මත්තේ මැසි ගහගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ සෙනග වැඩි වුණාම පහළ ඉඳලා බලන්න බෑ. උඩට මැස්සක් ගහලා ඒ මැස්ස උඩ ඉඳලා ඒ උඩ මැස්සට තව උඩ මැස්සක් ගහලා මැස්සක් මත මැස්සක් ගහලා තමයි මේගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඒ තරම් සෙනගක් එනවා මේගොල්ලෝගේ හැකියාව බන්න ඔය. වර්තමානයේත් ඔය තියෙන්නේ ගැමි ප්‍රදේශවල ජහුට කියලා. එතකොට මේ ජහුට වල සිද්ධ වෙන්නේ නාට්‍ය කණ්ඩායම් වෙනවා, නර්තන ශිල්පීන් එනවා, ඔය සැන්ඩෝ වගේ අයෝමය පුරුෂයන් ඇවිල්ලා ඒගොල්ලොන්ගේ දස්කම් පෙන්නනවා. ට්‍රැක්ටර් වලින් ට්‍රැක්ටර් ඇදගෙන යනවා දත් වලින් නේද? එතකොට කම්බියක් දාලා ට්‍රැක්ටරයක් ඇදගෙන යනවා. ඔය වගේ මැජික් සංදර්ශන තියෙනවා. ඔය වගේ අතීතයේ ජහුට නෙමෙයි අතීතයේ ඒ වගේ කණ්ඩායම් ඉඳලා තියෙනවා ಭಾರತයේ. ඒගොල්ලෝ අපි හඳුන්වනවා නටක විද්වත් කියලා. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා රංගනේ යෙදෙනවා බලන්න විශාල පිරිසක් ඒක රාශි වෙනවා දෙපා. ලංකාව වගේ නෙවෙයි ඉන්දියාව ගත්තාම විශාල ජනසංඛ්‍යාවක් ඉන්නවනේ ලෝකයේ දෙවෙනියටම ජනසංඛ්‍යාව වැඩි රටනේ. එතකොට ඉන්දියාවේ ඒ වගේ එකක් පෙන්වුවාට පස්සේ විශාල සංඛ්‍යාවක් මොනවද ඉන්නේ? ඒක රාශි වෙලා ඉන්නවා. මැසි මැත්තේ මැසි ගහගෙන අය බලාගෙන ඉඳලා තියෙන්නේ. එතකොට උග්ගසේනගේ යාළුවෙක් එක්ක ගිහිල්ලා මැස්සක් මැත්තේ මැස්සක් ගහගෙන ඒක උඩ ඉඳලා ඉතින් රබර් හදාගෙන බලාගෙන ඉන්නවා අර ගොල්ලොන්ගේ රංගනේ දිහා. ඕකේ පුතා එක කෙල්ලක් ඉන්නවා. ඔය කෙල්ලක් ඉන්නවා. මේ නටක විද්වත් වල කෙල්ලක්. මේ කෙල්ල මොකද කරන්නේ? කෙල්ල නටන්නේ උණ දණ්ඩක් උඩ. හරි. මොකද නටන්නේ? උණ දණ්ඩක් උඩ සර්කස් පෙන්නනවා. හරි. උණ දණ්ඩක් උඩ මෙයා මොකද කරන්නේ? නටනවා, සර්කස් පෙන්නනවා, වැඩ දානවා. උණ දණ්ඩක් උඩ. හරිම ලස්සනට නටනවා මෙයා. හරිම ලස්සන කාන්තාවක්. උග්ගසේනයත් මොකද කරන්නේ? අර මැස්සක් උඩ ඉඳලා අර කෙල්ලගේ හාවභාව ලීලා. ඒ කියන්නේ අංගර දංගර නේද? කුමල රැඟුම් බලාගෙන ඉඳලා උග්ගසේනය මොකද කරන්නේ? අර කෙල්ලට වසී වෙනවා. ඒ කෙල්ල හරි ලස්සනයිනේ. වසී වෙලා කියනවා ලදොත් ජීවත් වෙමි නොලදොත් නියමයි. කතාවක් දෙක හම්බුනොත් ජීවත් වෙනවා නැත්තම් මොකද කරන්නේ? මැරෙනවා කියලා හිතාගත්ත හිතුවිල්ල එහෙමම තියාගෙන ගෙදරට ගිහිල්ලා මොකද කරන්නේ? නොකා නොබී ඉන්නවා. කන්නේ බොන්නේ නැතුව ඇඳට වෙලා නිදාගෙන ඉන්නවා. මගේ ළමෙක් වගේ නම් මම දන්නවා. ඊට පස්සේ මේගොල්ලෝගේ අම්මයි තාත්තයි ගිහිල්ලා අහනවා පුතේ උඹට මොකක් හරි ලෙඩක්ද? පුතේ උඹට මොකක් හරි ලෙඩක්ද? අසනීපයක්ද? බෙහෙත් ටිකක් ගමුද අපි? ඊට පස්සේ මේක කියනවා අම්මේ මම ඊයේ බලන්න ගියා ෂෝ එකක්
නැත්නම් මම බලන්න ගියා ලස්සන වැඩසටහනක් මේකේ ඉන්දියා ලස්සන කෙල්ලක් නටක විද්වත් කුලේ ඒ කෙල්ල මට ඕනෙමයි හම්බුන්නේ නැත්නම් මම මොනවා කරනවද මැරෙනවා ලදොත් ජීවත් වෙමි නැත්නම් මැරිලා යනවා යකෝ අම්මලා දැන් මේ කෙල්ල ඇවිල්ලා නටක විද්වත් කුලේ අම්මලාට ගැලපෙන්නේ නැහැ මේගොල්ලෝ ඇවිල්ලා සිටු කුලේ අම්මා කියනවා පුතේ මේ වැඩේ හරියන්නේ නැහැ උඹට හොඳ කෙනෙක් අපි හොයලා දෙන්නම් මෙයා ඇවිල්ලා නටක විද්වත් කුලේ ඒතකොට නටක විද්වත් කුලේ කාන්තාවක් අපිට ගැලපෙන්නේ නැහැනේ අපිට ඕනනම් අපි ඕනනම් ඔයාලට සිටු කුලේ සිටු කාන්තාවක් හොයලා දෙන්නම් මේක අහන්නේ මේක කියනවා මට එයාවමයි ඕනේ එයාව හම්බුනොත් විතරයි මම ජීවත් වෙන්නේ නැත්තම් මැරිලා යනවා. ඔය කොළු කාලේ ආදරේ කියන්නේ ආදරේට අන්ධ වෙනවනේ. එතකොට ආදරේට පේන්නේ නැහැ. හැබැයි පරිණත වුණාට පස්සේ තේරුම් ගන්නවා බැඳීම් කියන්නේ දුකක් කියලා. නේද? නැත්තම් හිතාගෙන ඉන්නේ ආදරේ තරම් ලෝකයේ දෙයක්, ප්‍රේමයේ තරම් ලෝකයේ දෙයක් නැහැ කියලා. සුදු තාත්තිලා සුදු අම්මිලා එහෙම හිතාගෙන ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට පස්සට තේරෙයි බැඳීම් කියන්නේ දුකක් කියලා ඉතින් තේරුම් කරලා දෙන්න යන්න බෑ. ඒවා නිසි කාලේට ආවට පස්සේ ඒවා තේරුම් යයි සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 පෙන්නට පස්සේ මිනිස්සු පරිණත වෙනවා. පරිණත වුණාට පස්සේ තේරුම් ගන්නවා මිනිස්සු බැඳීම් කියන්නේ ඇවිල්ලා දුකක් කියලා. එතකොට අස්වැයා ගිහිල්ලා ඉවර වෙන්නත් පුළුවන්. සමහර පරිප්පු තියනවනේ පුතේ කාලම් බලන්න ඕනේ ඒවා. ඒවා කිව්වට තේරෙන්නේ නැහැ. ඒවා විඳලම බලන්න ඕනේ. රයිට්. අනාගතේ ඒ දේවල් විඳින්න. එතකොට මේකත් මේ හිතුවිල්ල කොච්චරද කියනවනම් ලදොත් ජීවත් වෙමින් නොලදොත් මියමි කියලා ඇඳට වැදිලා නිදාගෙන ඉන්නවා. ඔය සිංහබාහු නාට්‍යෙත් කියනවනේ නේද? සියලු වස්තු භෝග ඉසුරු හරිතිනෙක් දනු සවුසප දෙන සිතු මිනවන් ප්‍රේමයෙන් හින්දා. යකෝ මිනිස්සු මොනවද කරන්නේ? සියලු සැප සම්පත් අතාරිනවා. නේද? වස්තු ඉසුරු අතාරිනවා. ඇයි ඒ? සවුසප දෙන සක්‍ර සම්පත්තීන් දෙන සිතු මිනවන් සිතූ පැතු මැණික් දෙන මාණික්කයක් වගේ සිතූ පැතු දේවල් හම්බ වෙනවා ඉගෙන ගත්තේ නැත්තම් රයිට් එතකොට එහෙම තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ ප්‍රේමය කියන්නේ නේද ඒක ප්‍රේමයේ නිර්වචනයක් නැහැනේ එතකොට මෙයක් මොකද කරේ ලදොත් ජීවත් වෙමින ලදොත් මියාමි කියලා ඇඳට වැදිලා හොත්තාහ අම්මලා ඉල්ල කතා කරනවා පුතේ උඹට මොකක් හරි අසනීපයක්ද බෙහෙත් ගමු කියලා. මේක කියනවා අම්මලාට අම්මේ මට කිසිම අසනීපයක් නැහැ මට ඕනේ අර කාන්තාව විවාහ කරගන්න. කාන්තාව විවාහ කරගන්න. අම්මලා කොච්චර විරුද්ධ වුණත් අම්මලා විතරක් නෙවෙයි නෑ නැවිලා කියනවා. යාළුවන් නැවිලා කියනවා. අඩේ බං ඕක හරියන්නේ නැහැ. එහෙනම් ඔබලගේ පවුලට ඕක ගැලපෙන්නේ නැහැ. නේද? ඕක කියවිලා නටක විද්වත් කුලේ. උඹ ඇවිල්ලා සිටු කුලේ. යකෝ සිටු කුලේ හොඳ කෙල්ලක් විවාහ කරගනින්. ඔබගේ ජීවිතේම ගොඩ දාගන්න පුළුවන් නේ. මේ ගිහිල්ලා මේ නටක විද්වත් කුලේ කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න යන්නේ. කිව්වට අහන්නේ නැහැ පුතා. ඔය වයසේ හැටිම තමයි. කිව්වට අහන්නේ නැහැ. හරි කොහොම හරි කමන්නේ නැහැ. දැන් මේක මේ මැරණවට ඉඩ හොඳයි මේ කෙල්ලව මේකට බඳලා දෙන එක. රයිට්. දැන් මෙයාගේ යාළුවගේ අතේ ඒගොල්ලෝගේ තාත්තා මසු දහසක් දීලා. ඔය මස්ස කියන්නේ පුතේ මස්ස කියන්නේ ඉස්සර භාවිතා කරපු රංකාසි වර්ගයක්. ඒ රංකාසි වලින් 1000ක් මසු 1000ක්. මසු 1000ක් දීලා කියනවා කොල්ලට උඹ ගිහිල්ලා අර නටක විද්වත් කුලේ දෙමව්පියන් හම්බ වෙලා තාත්තව හරි අම්මව හරි හම්බ වෙලා මෙන්න මේ මුදල දීලා මෙන්න මේකට දැන් කරන්න දෙයක් නැහැ මේ කෙල්ලව මේකට අරගෙන ඇවිල්ලා බාර දීපන් කියලා කියනවා. දැන් එහෙම පුතේ දෙමව්පියෝ දරුවන් හදනවාද සල්ලි දීලා අරගෙන නේද මේකට බන්දලා දෙන්න එහෙම හදන්නේ නැහැ දරුවෝ. දැන් හිතන්නකෝ ඕගොල්ලෝගේ තාත්තගෙන් ඔයාව සල්ලි දීලා ඉල්ලන්න ඇහුවොත් දෙයිද කවදාවත් තාත්තලා? එහෙම දෙන්නේ නැහැ. කොච්චර පොසතෙක්ට වුණත් එහෙම දෙන්නේ නැහැ. රයිට්. තාත්තා දැන් ගිහලා යාළුවා ගිහලා තාත්තව හම්බ වෙනවා. තාත්තව හම්බෙලා කියනවා විස්තරේ මෙන්න මෙහෙම අර මේ උග්ගසේන කියලා සිටු පුත්‍රයෙක් ඉන්නවා. මේ සිටු පුත්‍රයා ඔයාගේ දුවට වසී වෙලා ඉන්නේ. මේක මැරෙන්න හදනවා. කොහොම හරි මෙයාව හම්බුන්නේ නැත්තම් මැරෙනවාම කියලා කියනවා. ඉතින් දෙයියනේ මොනවා කරන්නද? ඒගොල්ලෝගේ තාත්තා කිව්වා මේ මසු දහස අරගෙන දුවව උට බන්දලා දෙන්න කියලා. තාත්තා කියනවා ගත්තටම එහෙම කොහොමද මගේ දුව මම දෙන්නේ? රන් හැරගෙන නොදෙමි. රත්තරන් අරගෙන මම දෙන්නේ නැහැ. අර කොල්ලා ඉතින් කරන්න දෙයක් නැහනේ.
අහගෙන ඉඳියා. දැන් ඊට පස්සේ අර නටක විද්වත්දුවගේ තාත්තා කියනවා දැන් මේක මැරෙනවම කියනවාද? ඔව් අනේ මේක මැරෙනවම කියනවා. මැරිලා ප්‍රයෝජනයක් නැහැනේ. හරි. මෙහෙම එකගතාවයකට එමු. දැන් මේක මැරුණොත් ඊටත් එහානේ. මෙහෙම කරමු. මේකව මේ කොල්ලව අපේ රැහැට එකතු කරගමු. නැත්නම් අපේ කණ්ඩායමට එකතු කරගමු. දුවව රන් අරගෙන දෙන්නේ නැහැ. කොල්ලට ඕන නම් මෙහෙ ඇවිල්ලා අපිට උදව් කරගෙන මටත් උදව් කරගන්න කික් නෑනේ. උදව් කරගෙන නේද වැඩ ටික කරගෙන බලාගෙන අපි යන ගමනට උදව් කරගෙන එහෙම ඉන්න පුළුවන් විදිහට කොල්ලා කැමති නම් අපේ ගැටලුවක් නෑ අපි කියලා දෙන්න ලෑස්ති කියලා කියනවා. දැන් මේක ගිහිල්ලා කවුද කියන්නේ? අර යාළුවා ගිහිල්ලා උග්ගසේනගේ අම්මටයි තාත්තටයි කියනවා. කියන්නේ ඔය කතාවම හොම්ම කියනවා. දැන් අම්මයි තාත්තයි හිතුවා දැන් මේ කොල්ලට කියපු ගමන් කොල්ලා කොහොමත් අර නටක විද්වත් කුලයට යන්න කැමති නෑනේ. නේද? කොල්ලගේ මේ වැඩේ කඩා කප්පල් කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන අම්මා කියනවා. අම්මයි තාත්තයි කියලා කියන පුතේ අර මේ විද්වත් දුවගේ තාත්තා මෙන්න මෙහෙම දෙයක් කිව්වා. ඔයාට ඒගොල්ලෝ හා එක් වෙන්න කියලා. මගේ පුතා කැමති නෑනේ නේද කියලා අම්මලා අහන්නේ. අරක මොකද කිව්වේ? එක පයින් කැමති වුණා. එක පහින් කැමති වුණා මොකද්ද? අරුන්ගේ කුලයට එකතු වෙන්න. ඒ කුලයට එකතු වෙලා නේද? ඈත් සමග ජීවත් වෙන්න. කොහොමද මේ දෙන්න විවාහ වෙනවා. විවාහ වෙලා ටික කාලයක් ගියාට පස්සේ ඔන්න පුතා නේද? මේ දෙන්නට දාව ලස්සන දරුවෙක් හැදෙනවා. නේද? පොඩි එකෙක් බිහි වෙනවා. දැන් මේක මෙච්චර ලොකු නෑ. පොඩි ළමෙක් නේද? පොඩි ළමෙක් මේ දෙන්නට දාව ඉපදෙනවා. රයිට්? දැන් මේ උග්ගසේනයා මොකද කරන්න රස්සාව? අර ගොල්ලන්ට වගේ උග්ගසේනට නටන්න දන්නෙත් නෑ. මේ මුණ බටවල වැඩ දාන්න දන්නෙත් නෑ. කඹවල ඉලිලා ගිල්ලා වැඩ දාන්න දන්නෙත් නෑ. ගිනි බෝල කරකන්න ඒ මොකක්වත් දන්නේ නෑ ශිල්පයක්. මේක කරන්නේ මොකද්ද? මේගොල්ලෝ අර සංදර්ශන වලට යනකොට මේක කරන්නේ අර බඩු මුට්ටු ටික උස්සගෙන ගිහිල්ලා තියනවා. කරත්තේ ඉන්න හරක් බලා ගන්නවා. කරත්තේ දක්කගෙන යනවා. දැන් අය බඩු පටවගෙන අය එනවා. ඔය ටික විතරයි කරන්නේ. කිසිම ශිල්පයක් දන්නෙත් නැහැ. දැන් මේ ජීවිතේ නේද? ඉස්සරහට යන්න ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට දැන් ළමෙක් හම්බුනාට පස්සේ අර දෙන්නට තිබ්බ ප්‍රශ්න ටිකක් වැඩි වෙනවා. නේද? එතකොට පෞල් බරක් ටිකක් වැඩි වෙනවා. එතකොට මේ කෙල්ල මේ විද්වත්තුව අර තොටිල්ල නලවනකොට කියනවා මොකුත් දන්නේ නැති උන්ගේ පුත ගැල් රකින්න උන්ගේ පුත නේද? එහෙම කියා ඒක නලවනවා ළමයාව. ඒ කෙල්ල නලවනවා. එතකොට පළවෙනි දවසේ නම් අවුලක් නැහැ. ඒ දෙවෙනි දවසෙත් කියලා දින්නා උන්ගේ පුත මොකුත් නොදන්නා උන්ගේ පුත නේද? කිය නලවනවා. තුන්වෙනි දවසෙත් නලවනවා ගැල් රකින්න උන්ගේ පුත මොකක්වත් නොදන්නා උන්ගේ පුත. දැන් එක දවසක් දෙකක් නම් ගමන්නේ එක දිගටම මේ නලවන වාරයක් පාසා මේ කෙල්ල කියන්නේ ඕක. දැන් මේ උග්ගසේන පොඩ්ඩක් කල්පනා කරා යකෝ මේ හින්ට් එක ගහන්නේ මටද? ඊට පස්සේ මම මෙයාගෙන් අහන්න ඕනේ දැන් මේ එක දිගට මේ මෙහෙම කියාගෙන හොන්ජිල්ලා හොරන ඔච්චර ගීත නැද්ද මේවා මේ දරුණැලෙන්න ගීත නැද්ද? මේකම කියන්නේ. ඊට පස්සේ ගිහිල්ලා ඔයා මේ මෙහෙම කියන්නේ මටද කියලා. මෙහෙම බයින්නේ මටද කියලා. ඉතින් ඔයා කරන්නේ ඔයාට තමයි කියන්නේ කියලා කාන්තාව ගත්ත කටටම කියලා දානවා. යකෝ තමුසෙින් දැන් උගසේනට එනට තරහ යනවා. අනික දුක හිතෙනවා. උගසේන කියනවා ඔයා හින්දාම විද්වත් කුලේ බැඳිලා බැනුත් අහන්න ඕනේද කියලා අහනවා. නේද? ඔයා හින්දා විද්වත් කුලේට බැඳිලා දැන් මම බැනුත් අහන්න ඕනේද කියලා අහනවා. අර කෙල්ලත් මොකද කරන්නේ? ළමයා නලවන වාරයක් පාසා එයම කියා දරුවා නලවයි. රයිට්. ඊට පස්සේ දැන් මේකට උග්ගසේනට දැන් මේක අවුල්නේ. උග්ගසේන කියනවා දැන් මෙයාගේ බැනුම් නවත්ත ගන්න කියලා හිතලා මම යනවා කියලා. මම ගෙදරින් යනවා කියලා කියනවා. අර කෙල්ලන් ඔයා ගියත් එකයි මට නැතත් එකයි. ඔයා ඉන්දියත් එකයි මට නැතත් එකයි යනවා නම් යන්න කියලා කියනවා. ඊට පස්සේ දැන් උග්ගසේනට දැන් මේක නෝන්ඩිනේ. උග්ගසේන කියාගෙන යනවා ඔයා ඔය ඔච්චර උඩඟු වෙන්නේ ඔයා කුලයෙන්වත් හොඳ නැහැ. ඔයාට මිල මුදලුත් නැහැ. ඔයාට තියෙන දෙකයි එකක් තමයි මොකද්ද? ඔයාට තියෙනවා හැකියාවක්, දක්ෂතාවයක් තියෙනවා මේ වගේ නේද? නර්තනයේ ඉදිරිපත් කරන්න, රංගනයේ ඉදිරිපත් කරන්න. අනිත් එක තමයි ඔයාගේ
රූපය උගසේනක් කියන්නේ ලස්සන කොල්ලෙක්. උගසේනට රූපයේ ගැටලුවක් නැහැ. එතකොට උගසේනට වස්තුවක් තියෙනවා නේද? කුලයක් හොඳයි. උගසේනට නැත්තේ මොකද්ද? ශිල්පයක් දන්නේ නැහැ. ඒ හින්දා උගසේන මොකද කරන්නේ? දැන් මේ කෙල්ලගේ බැනුහා ඉන්න බෑනේ. හිතපන්කො මාත් මේ ශිල්පය ඉගෙන ගත්තාම ඔයාගේ සමානව මාත් වෙනවනේ කියලා හිතාගෙන උගසේන යනවා තමන්ගේ මයිලනුවන් ගාවට. මයිලනුවන් කියන්නේ පුතේ මාමා ගාවට. මාමා ගාවට ගිහිල්ලා උගසේන මාමගෙන් මමත් එහෙම දන්නනේ අපි ශිල්ප දන්න කෙනෙක්. මාමා ගාවට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන දණ්ඩ උඩ නටන විදිහ නේද? ඊට පස්සේ මේ කඹේ උඩ යන විදිහ නටන විදිහ මාමගෙන් ඉගෙන ගන්නවා. එතකොට මාමා මෙයාට හොඳටම කියලා දෙනවා මේ දේවල් ගැන. ඊට පස්සේ කොහොම හරි උගසේන දැන් ඔය ඉගෙනගෙන එක ප්‍රදේශවල ගිහිල්ලා දැන් අර මාමත් දෙක ගිහිල්ලා රංගනේ ඉදිරිපත් කරනවා. රංගනේ ඉදිරිපත් කරලා දැන් එක නගරවල ගිහිල්ලා එනකොට ඔන්න අහු වෙනවා තමන් උපන් නගරය. ඒ කියන්නේ රජගහ නුවර. තමන් ඉපදිච්ච නගරයනේ දැන්. අනිත් තැන්වල රංගනේ ඉදිරියලා ඇවිල්ලා රජගහ නුවරට ඇවිල්ලා ඕක නතර කරලා දාන්න බෑනේ. එතකොට නිකන් නෝන්ඩි වෙනවනේ. දැන් කවුරු වුණත් තමන් උපන් නුවරට ආවට පස්සේ දැන් තමන් ඉපදිච්ච නගරයට ආවට පස්සේ හොඳට දස්කම් පෙන්වන්න දෙපැයි. අනිවාර්යෙන් තමන් දන්න කට්ටියන ගොඩක් ඉන්නේ. දැන් එතන මගහැර ගියොත් උග්ගසේනය යන්න තමන්ගේ මව් ප්‍රදේශය නැත්නම් තමන්ගේ උපන් බිම මගහැරලා ඔන්න යනවා කියලා කට්ටිය මොනව කරන්න ඉඩ තියනවද? බයින්ඩ ඉඩ තියෙනවා, කියන්න ඉඩ තියෙනවා. ඒ හින්දා උග්ගසේන මොකද කරේ? ප්‍රචාරයක් යවුවා. දවස් 7කට පස්සේ හොඳ ෂෝ එකක් තියෙනවා නේද? හොඳ වැඩසටහනක් තියෙනවා. කොහෙද? රජගහ නුවර. මෙන්න මේ ආවල් ප්‍රදේශයේ කියලා ඔන්න ප්‍රචාරය යවුවා. ඊට දැන් උගසේනත් හොඳට රැස්ති වෙලා දැන් ඔන්න රංගනය දක්වන්න ඇවිල්ලා මිනිසුත් විශාල ප්‍රමාණයක් මැසි මත්තේ මැසි ගහගෙන බලාගෙන ඉන්න. උගසේනගේ මොනවද හැකියාව බලන්න. උගසේනගේ දස්කම් බලන්න. උගසේනත් මොකද කරන්නේ? උණ දණ්ඩ උඩට නැගලා නේද? වැඩ දානවා, නටනවා නේද? උඩ ඔන්න වැඩසටහන ආරම්භ කරා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ලෝකේ දිහා බලනවානේ. ලෝකේ දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මෙන්න මේ උණ දණ්ඩක් උඩ ඉන්න තරුණෙක්ට ගාථාවක් කියපු ගමන් ඒ තරුණයා උණ දණ්ඩ උඩදීම මොකද කරන්නේ? රහත් භාවයට පත් වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා උදේවරුවේදී දානේ වළඳලා නේද? කොතෙන්ද දෙන්නේ? උග්ගසේන රඟ දක්වන තැනට මුගලන් හාමුදුරුවෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිස සමග පැමිණෙනවා. පැමිණලා උග්ගසේන පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ. පැමිණෙනකොට ඈත ඉඳලාම දැන් අර වේදිකාවේ මේ පෙන්නන තැන තියෙනවනේ. පෙන්නන තැනට ඇතුළු වෙන්න චුට්ටකට එහායින් බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනාවක් කරනවා කවුරුවත් උග්ගසේන නටන නැටුම දිහා බලන්නේ නැතුව කා දිහා බලන්නද? බුදුරජාණන් වහන්සේ දිහා බලන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ උණ දණ්ඩක් උඩ නෙවෙයි පුතා, එලිපිහියේ උඩ උනත් හිට ගන්න පුළුවන් කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉර්ධි බලයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනාව නම් මොකද වෙන්නේ පුතේ? ඉෂ්ට වෙනවනේ. ඒ හින්දා අර රැස්වලා ඉඳපු ජනකාය කවුරුවත් අර උග්ගසේන දිහා බලන්නේ නැතුව කා දිහාද බැලුවේ? බුදුරජාණන් වහන්සේ දිහා බලන්න පටන් ගත්තා. උග්ගසේන හරියට දුක් වුණා. උග්ගසේන දැන් වැඩ දානවා. හැබැයි කවුරුවත් බලන්නේ නැහැ. තමන් දාන වැඩ කාටද බලන්න වෙලා තියෙන්නේ? තමන්ටම බලන්න වෙලා තියෙනවා. එතකොට උග්ගසේන හරියට දුකටපත් වෙනවා. මේක දකින්න කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරුවන්ට කියනවා ගාථාවකින්ම කියනවා උග්ගසේන මුගලන් මහරහතන් වහන්සේට කියනවා උග්ගසේනට කියන්න ශිල්ප දක්වන්න කියලා. එතකොට උග්ගසේන හරි සතුටටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේත් මොකද කරන්නේ? මා ශිල්ප දක්වනවා බලන්න මේ වැඩලා තියෙන්නේ කියලා. උග්ගසේන අරක උඩ උණ දණ්ඩ උඩ තුදුස් විට ඒ කියන්නේ 16 වතාවක් කරණම් ගාලා උණ දණ්ඩ උඩම හිට ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ උග්ගසේනට කියනවා උග්ගසේනේනි කෙලිලලුවේහි ඇලුම් තබාලා ගිය දවස පැවති පස්කඳෙහි ආලයක් හැරුව. මොකද්ද කියන්නේ? පංචස්කන්ධය. මොකද්ද මේ පංචස්කන්ධය කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය පිළිබඳව තියෙන ආලය අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ අර උණ දඬු අග ඉන්න උග්ගසේනට කියනවා. ආලයත් හැරුව
එම පස්කන්දේ එන දවස පවත්නා ඇලුමත් හැරව. පස්කන්දට තියෙන ආශාව ඇල්මත් මොනවා කරන්න කියනවද? අත්හැරලා දාන්න කියලා කියනවා. දැන් පවත්නා ස්කන්ධයන් කෙරෙහි ආලයත් ඇරුව. දැන් තියෙන ස්කන්ධේ තියෙන්නේ. ශරීරයේ තියෙන දැන් රුඩු ඉන්නකොට මුළු පංචස්කන්ධේම තියෙනවනේ. ඒ ශරීරයේ පිළිබඳවත් ආලය ආශාව ඇතහැර ගන්න කියනවා. නැටුම් කෙලිලලු වලට තියෙන ආශාව ඇතහැර ගන්න කියනවා. එහෙනම් හැම දෙයක්ම මොනවා කරන්න කියනවද? අතහරින්න කියනවා. නේද? බදාගෙන ඉන්න එපා කියනවා. නේද? ලොකු ධර්මයක් නෙමේක නැති වෙන බව දැනගෙන ආදරය කරන්න. අන්න ඒ වගේ අදහසක්. මේ හැම දෙයක්ම අපේ පවතින හැම දෙයක්ම නැති වෙලා යනවා කවදා හරි. අපි මේවා මොකක්වත් අරන් යන්නේ නැහැ. මේ හම්බ කරන මිල මුදල්, රැකියා නේද? අධ්‍යාපනය මේ මොකක්වත් අපි අරගෙන යන්නේ නැහැ. මේවා ඔක්කොම අපි මරණකොට දාලා යනවා. ඒ සියල්ලම අතහරින්න කියලා කියනවා. එසේ කළා නම් කෙරිලලුවේ තබා ජාති ජරා මරණින් මිදේවයි වදාළසේක. දේශනා කෙලවර සුවාසු දහසක් විතර සත්වයෝ නිවන් දුටුහ. සුවාසු දහසක් කියන්නේ උදා 84000ක් මිනිස්සු මොකද වෙන්නේ? මේ දේශනාව අවසන් වුණාට පස්සේ නිවන් දකින්නවා. ඊපස්සේ මොකද කරන්නේ? අර උණදණ්ඩේ අගදීම රහත් භාවයට පත් වෙනවා. රහත් භාවයට පත් වෙන්නේ පුතේ පිළිසිඹියාපත් රහත් භාවයට පත් වෙන්නේ. ඒ කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති කියන අර්ථ ධර්ම නිරුක්ති පටිහාන කියන ධර්මයන් අවබෝධ කරගෙන උග්ගසේන අර උණදඩු අගදීම රහත් භාවයට පත් වෙනවා. රහත් භාවයට පත් වෙලා උණදඩු අගින් උග්ගසේන බැහැලා එනවා. උග්ගසේන බැහැලා එනකොට ස්වාමීන් වහන්සේ තම රැස්ලා ඉන්න අනිකුත් ස්වාමීන් වහන්සේලා අහනවා ඔබට මේ